කාලය අපි හැමෝගෙම ජීවිතයෙන් නොවෙනස්ම සාධකය. එකම වේගයකින් එකම දිශාවකට නොනැවතී ගලාගෙන යන ගංගාවක් වගේ. ඒත් ඇත්තට මේ ගංගාව කෙලින්මද ගලාගෙන යන්නේ? ඒ ගමන වේගවත් කරන්න නැත්නම් හිමින් ගමන් කරවන්න පුරුවන් නම් අතීතයට හැරිලා බලන්න. එහෙම නැත්නම් අනාගතයට ඉබිකම් කරන්න පුළුවන්ද? මේක විද්‍යා ප්‍රබන්ධ කතාවකේ ආරම්භයක් වගේ පෙනුනට කාලතරණය කියන්නේ හුදු මනක් කල්පිතයක්ම නෙමෙයි. ඒ පිටුපස තියෙන විද්‍යාව සහ ඒහා බැඳුණු සත්‍ය සිදුවීම් ඔබව පුදුමයට පත් කරાવી. මේ කතාවේ පළවෙනි සත්‍ය සිදුවීම පටන් ගන්නේ 20 වෙනි සියවසේ මුල් භාගයේ ඇල්බර්ට් අයින්ස්ටයින් කියන ශ්‍රේෂ්ඨ විද්‍යාඥයාගෙනුයි. ඔහු ලෝකෙට කිව්වා කාලය නිරපේක්ෂ දෙයක් නෙවෙයි සාපේක්ෂ දෙයක් කියලා. සරලවම කිව්වොත් ඔබ ගමන් කරන වේගය සහ ඔබ ඉන්න තැන තියෙන ගුරුත්වාකර්ෂණය මත ඔබට කාලය ගෙවන වේගය වෙනස් වෙනවා. ඔහුගේ විශේෂ සාපේක්ෂතාවාදයට අනුව කවුරු හරි අධික වේගයෙන් ගමන් කළොත් ඔහුට කාලය ගෙවෙන්නේ හිමින්. ඒ වගේම ඔහුගේ මහා සාපේක්ෂතාවාදයට අනුව අධික ගුරුත්වාකර්ෂණයක් තියෙන තැනක උදාහරණයක් විදිහට කළු කුහරයක් ළඟ කාලය ගලා යන්නේ ඉතාම සෙමින්. මේක තවදුරටත් මතයක් නෙවෙයි ඔප්පු කරපු සත්‍යයක්. කාලය ඇදෙනවා හැකිලෙනවා කියන එකට හොඳම සත්‍ය උදාහරණය තියෙන්නේ අපි හැමෝම පාවිච්චි කරන GPS තාක්ෂණය. පෘථුවිය වටා කක්ෂගත වෙලා තියෙන GPS චන්ද්‍රිකා පැයට කිලෝමීටර් 14000ක විතර අධික වේගයකින් ගමන් කරනවා. අයින්ස්ටයින්ගේ න්‍යායට අනුව මේ වේගය නිසා ඒ චන්ද්‍රිකාවල තියෙන ඔරලෝසු අපේ ඔරලෝසු වලට වඩා දවසකට මයික්‍රෝ තත්පර 7ක් විතර හැමින් යන්න ඕනේ. ඒ වගේම ඒ චන්ද්‍රිකා තියෙන්නේ පෘථුවිය ගුරුත්වාකර්ෂණය අඩු තැනක. ඒ නිසා ඒ ඔරලෝසු අපේ ඔරලෝසු වලට වඩා දවසකට මයික්‍රෝ තත්පර 45ක් වේගෙන් යන්නත් ඕනේ. මේ වෙනස්කම් දෙකේ එකතුව ගත්තම GPS චන්ද්‍රිකාවල ඔරලෝසු අපේ ඔරලෝසු වලට වඩා දවසකට මයික්‍රෝ තත්පර 48ක් වේගවත්. මේ ඊටාම පොඩි වෙනස ඉංජිනේරුවන් විසින් මෘදුකාංග මගින් නිවැරදි කළේ නැත්නම් අපේ GPS පද්ධතිය දවසකට කිලෝමීටර් 10කට වඩා වැරදි තැනක් අපිට පෙන්වනවා. ඒ කියන්නේ ඔබ මේ මොහොතේ පාර හොයාගන්න GPS පාවිච්චි කරනවා නම් ඔබ පාවිච්චි කරන්නේ කාලතරණයේ සත්‍ය ප්‍රතිලභයක්. ඒ චන්ද්‍රිකා අපිට සාපේක්ෂව ඊටාම පොඩ්ඩකින් අනාගතයට ගමන් කරමින් ඉන්නේ. හොඳයි. අනාගතයට යන එක විද්‍යාත්මකව ඔප්පු වෙලා තියෙනවා. ඒත් අතීතයට යන්න පුරුවන්ද? මෙන්න ඒ ගැන වාර්තා වුණු අදටත් විසඳ ගන්න බැරි වුණු සත්‍ය සිදුවීමක්. වර්ෂ 1901 අගෝස්තු 10. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ විද්වත් කාන්තාවන් දෙදෙනෙක් චාර්ලට් මෝබලි සහ එලිනෝ ජෝඩෙන් ප්‍රංශයේ වර්සේල් මාලිගයේ උද්‍යාන බලන්න යනවා. උද්‍යානයේ ඇවිදගෙන යද්දී ඔවුන්ට පාර වැරදෙනවා. ඒත් එක්කම ඔවුන්ට දැනෙන්නේ හරිම අමුතු දෙයක්. වටපිටාවේ තිබුණු සජීවී බව නැති වෙලා හැමදේම පැතල පන නැති ස්වභාවයක් ගන්නවා. අස්වාභාවික නිශ්ශබ්දතාවයක් පැතිරෙනවා. ඔවුන් දකින්නේ 18 වෙනි සියවසේ විලාසිතෙන් සැරසුණු මිනිස්සු. ඒ කාලේ භාවිතයෙන් තිබුණු පාලමක් කඩා දැමුණු ගොඩනැගියක් ඔවුන් දකිනවා. ප්‍රංශ විප්ලවයේ කාලේ මේරි ඇන්ටොනෙට් රෙජිනමෙන් පෙනුණු කාන්තාවක් චිත්‍ර අඳිමින් සිටිනවත් ඔවුන් දකිනවා. මේ අත්දැකීමෙන් පස්සේ ඔවුන් දෙදෙනා ආපහු එවිලා මේ ගැන පර්යේෂණ කරනවා. පුදුමයකට වගේ ඔවුන් දැක්ක දේවල්, ඔවුන්ට මුණ ගැසුණු චරිත සහ ඔවුන් ඇවිද ගිය ස්ථාන 1789 ප්‍රංශ විප්ලවයේ ආසන්න කාලයට හරියටම ගැලපෙන බව ඔවුන් හොයාගන්නවා. මේක කාලතරණයක්ද? එහෙමත් නැත්නම් අතීතයේ ප්‍රබල සිදුවීමක මතක සටහනක් ඒ භූමියේ රැඳිලා තිබිලා මොහොතකට මේ මතකයේ මේ දෙදෙනාට දැర్శණය වුණාද? මේ සිදුවීම මෝබලි ජෝඩන් සිදුවීම ලෙස අදටත් ඉතිහාසයේ අභිරසයක්. කාලතරණය කියන්නේ 100ගේ විරුද්ධාභාසය වගේ තවමත් විසඳගන්න බැරි වුණු ගැටලු ගොඩක් එක්ක බැඳුණු දෙයක්. අතීතයට ගිහින් යමක් වෙනස් කළොත් වර්තමානයට වෙන බලපෑම මොකන්ද? අපි තාම කාලයන්ත්‍ර හදලා නැහැ. ඒත් විද්‍යාව අපිට එක දෙයක් පැහැදිලිවම පෙන්නලා දීලා තියෙනවා. කාලය කියන්නේ අපි හිතන තරම් සරල කෙලින් ඉරක් නෙවෙයි. සමහර විට අතීතය, වර්තමානය සහ අනාගතය කියන්නේ එකම පොතේ තියෙන වෙනස් පිටු වෙන්නේ නැති. අපි තාම ඉගෙන ගනිමින් ඉන්නේ ඒ පිටු පෙරලන හැටි විතරයි. ඉතින් ඔබ කාලතරණය ගැන මොකද හිතන්නේ? පහලින් කමෙන්ට් කරගෙන යන්න.